S 14 15 ගාන. අපි එකත් බලමු. ඒ කොටස. කවුද තියෙන්නේ අනුකල 3x ධන 2 3x ධන 2 බෙදනවා. කාගෙන්ද x වර්ග ධන 2x ධන 5යි dx. දැන් අපිට තියෙන මේක dx හොයන්න කිරීමනේ. ඒතර වෙන මොකුත් නැහැ. ඔය කතන්දරේ තමයි තියෙන්නේ dx හොයන්න. ඒතර අපි මොකද කරන්නේ මේක? මෙතන අපිට පුළුවන් මුලින්ම ඕන x වර්ග ධන 2x වෙන 2x ධන 2 හදා ගන්න පුළුවන්. 2 තියෙනවා. 2x හදාගත්තා නම් හරි. නේ? ඒතර මොකද කරන්නේ මේකේ අපිට පුළුවන් මේ කොටස ගන්න. 3ක් ඉවතට ගමු. එතන x ධන 2 බෙදීම 3. අන්න x වර්ග ධන 2x ධන 5. දැන් ඒක කරන්න හේතුව මොකද්ද? මෙයාගේ සාධක නැහැනේ. ලස්සන සාධක නැහැ. 5 වරක් ගත්තාම මොකද වෙන්නේ? දැන් b වර්ගින 4ක් කේසි ගත්තොත් එහෙම කවුද ලොකු? මේකේ සාධක නැහැ. ඒක delta x කියන එක නම් මොකද වෙන්නේ? කුඩයි. නේද? b වර්ග කියන්නේ 4යි. ඊට 4ක් කේසි 4 20යි. ඒක ඍණ වෙනවනේ. නේද? එහෙනම් b වර්ග delta x කුඩා හින්දා මේක සාධක නැහැ. මේක අපිට කරන්නේ උඩ අවකලනය හදා ගන්නවා ලේසියින්. එහෙනම් ගත්තා අපි ඉවතට යන්න 3. දැන් කවුද එන්නේ? මේ මට දෙකක් හදා ගන්න මම දෙකෙන් බෙදුවා. දෙකෙන් ගුණ කරා. හරිද? කොහොමද අන්තර රැකිනවනේ. දැන් මට පුළුවන් මොකක්ද දෙන්නේ? 3 බෙදීම 2යි අනුකල. මේ දෙන දෙකක් කවුද තියෙන්නේ? x එනවා. ධන 4 බෙදීම 3ක් එනවා. නේ? බෙදීම කවුද එන්නේ? x වර්ග ධන 2x ධන 5යි dx එනවා. නැත්තම් ඔය කතන්දරේ හරිය. ඒතර 3 බෙදීම 2යි. මට ඕන උත්තරේ ගමු. මට ඕන මෙතන කවුද? ධන 2ක් ඕනේ. එහෙනම් ධන 2යි මම ඍණ 2යි දාගන්න. ධන 2යි ඍණ 2යි. දැන් ඉතුරු ටික ගමු. 2x ධන 2 මම මෙතෙන්ට ගන්නවා. මට ඒ මොකද හේතුව මෙයාගේ අවකලන උඩ හදා ගැනීම. එහෙනම් x වර්ග ධන 2x ධන 5යි dx එනවා. එහෙනම් මේ දෙක සුළු කරමු. ඍණ 2යි 4න් 3යි. 3 වරක් 2 කීයද? 6යි. 6න් 4ක් ගියපුවම 2යි. එහෙනම් කවුද මෙතන? ඍණ. එනවා 3 වරක් 2 6 ඍණ 2 බෙදීම මෙතන එනවා කවුද? ඍණ 2 බෙදීම 3ක් එනවද? 3 වරක් 2 6යි නේ. ඍණ 2 බෙදීම 3යි. මෙතන එනවා 3 බෙදීම 2ක්. මේක මෙයා දෙකටමයි තියෙන්නේ. මම මේ දෙන්න සුළු කරා. ඒ දෙන්න එනවා ඍණ 2 බෙදීම 3ක්. හරි? ඍණ ඉතර ගත්ත හැකි. මේ 3 බෙදීම 2 හැම ආවා. එන අනුකල ඉතුරු වෙන්නේ. එකයට කවුද? x වර්ග ධන 2x ධන 5යි dx. අන්න. පැහැදිලි වැඩේ? අන්න. දැන් බලන්න මේ කවුද? 3 බෙදීම 2යි මෙතන කෙලින්ම යන්න ln x වර්ග ධන 2x ධන 5. දැන් මේකටත් ප්‍රශ්නේ delta x කුඩයි. ඒ විශාලය කියන්නේ මේක අනිවාර්යයෙන්ම උඩ තියෙන්නේ. ඒතර මේක ධන මාපාංග දැම්මේ නැතත් ප්‍රශ්නයක් නෑ මේකට. පැහැදිලිද? ඒතර මෙතන ඍණ මේකට මේ කැපිටල් කියලා උත්තර එකක් එන්නේ. ඒතර මේකේ මට හදන්න පුළුවන් කොහොමද? මෙයාගේ දැන් ප්‍රශ්නයක් නෑ. වර්ග පූර්ණයේ පාරක් දාමු. x ධන 1 වර්ගයක් එනවා. 1 වර්ගයක් අඩුනම ධන කවුද එන්නේ? 4ක් එනවනේ. දැන් මට පුළුවන් කවුද මේක? මේ කවුද? tan inverse x නේ. එහෙනම් මෙන්න මෙතන 3 බෙදීම 2යි මේක ln x වර්ග ධන 2x ධන 5යි. හරිනේ. මෙතන නෝ ඍණ මේන tan inverse කවුද එන්නේ? x ධන 1 එයා බෙදීම මෙයාගේ වර්ගමූලය කවුද? 2ක්. එහෙනම් මෙතන දෙකින් එකකින් බෙදෙනවා. ධන c1 c1 යනු අභිමත නියතයකි. ඔන්න ඒ කොටස හරි. එතකොට ඔකට ලකුණු කොටස් බලමු. ලකුණු ඔයාලට හම්බ වෙනවා මේ පොඩි කොටස දෙක ලොකු දෙයක් නෑ නේ. ඒතර මේකේ මෙන්න මෙහෙම ගැනීමට මේ දැනුමට ලකුණු 5ක් දීලා තියෙනවා. හරි? අවකලනය කියලා ගැනීමට. ඒතර මේක දෙකට කැඩීමට මෙන්න මේ අවස්ථාවට දීලා දෙන ලකුණු 5ක් තවත් මේ අවස්ථාවට. හරි මේක අවකලනය කිරීමට නැවත ලකුණු 5යි. ඒකේ වර්ග මේ දැන් මාපාංගේ නෑ දාලා. හරි? ලකුණු 5යි දැනට ලකුණු 15යි. ඊට පස්සේ මෙතෙන්ට ලකුණු 5 2යි. හරි 5 2යි. ඒතර ඔන්න ඔතෙන්ට ලකුණු 25ක් හම්බෙලා තියෙනවා. හරි? අන්න x වර්ග ධන 2x තමයි ධන 5 විශාල බිඳු බැවින් බව හඳුනා ගන්න කියලා තියෙනවා. උතන හඳුනා ගන්න කියන්නේ මේකට ඔන්න මේක ඕනනම් වරහන දාලා දාන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. මාපාංග දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි එහෙම තිබ්බොත් මේකේ වරහන දානවන වඩාත් හොඳයි කියලා තමයි තියෙන්නේ. ඒ මොකද මේක ධනනේ සම්පූර්ණ කේස් එක. හරිද? ඒකේ ප්‍රශ්නයක් නැහැ. මාපාංග දැම්ම කියලා ධන සංඛ්‍යාවක නැවත ධනනේ. ඒතර ලකුණු දෙන්න වෙනවා ඒකට. හරි? ඊළඟට අනිත් කොටස කවුද තියෙන්නේ? සූත්‍රය පිළිවන්න මම සූත්‍රය පිළිවන්න අපි ගිය මොකද්ද 2015 ගානට අපි එහෙම ඇදුවනේ මම මේ සූත්‍රය පිළිවන්න නැතුව දැන් ගාන විතරක් හදනවා හරි කලින් විදියම සූත්‍ර පිළිවන්න කියන අපිට තියෙන මේකෙත් කවුද ඒරිනික්ස් තියෙන. ඒතකොට ඒරිනික්ස් කියන අපි මේ x වෙනුවට දානවා ඒරිනියු වගේ දාගත්තා ආදේශයක් දැම්මා නිශ්චිත අනුකල විශේෂ ස්වායත්තයි කියලා දැම්මා ගාන හදලා දැම්මා ලේසි නේ වැඩි එහෙම වැඩේ කරා. දැන් මේකේ තියෙන අපිට මෙහෙම එකක් හරි px සමානයි දීලා දෙනවා ගානේ px සමානයි දීලා
x ඍණ 5 x ඍණ 5 දෙකක් x ධන 5 කියලා දීලා. ඊට පස්සේ කවුද මේකේ i සමානයි දීලා බිඳුවේ සිට 5 බෙදීම දෙකට sin වර්ග x යට px කියලා දීලා. ඔන්න dx. කොහොමද දීලා තියෙන්නේ? එතන හිත ප්‍රතිපලයේ භාවිත වෙන එක මේ අර සාධනය කරමු මෙන්න මෙයා. බිඳුවේ සිට a දක්වා fx dx සමානයි බිඳුවේ සිට a දක්වා f a ඍණ x dx කියන එක පාවිච්චි කරලා. හරි? ඉහත ප්‍රතිපලය කියන්නේ මෙයාට. මෙයා පාවිච්චි කරලා එතන මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන a තිබ්බොත් එහෙම මෙතන x තිබ්බ දැන් a ඍණ x ඇවිල්ලා නේද? මෙතන තියෙන්නේ 5 බෙදීම දෙකක්. එහෙනම් මෙතන තියෙන හැම එකකම කවුද දාන්නේ? මෙතන තියෙන හැම එකකම දානවා 5 බෙදීම දෙක ඍණ x. a ඍණ x වගේ. එහෙනම් sin කවුද එන්නේ? 5 වර්ග එනවා 5 බෙදීම දෙක ඍණ x එනවා. යට එනවා p කවුද? x තිබ්බ හැමදාම 5 බෙදීම දෙක ඍණ x දා ගන්නවා dx. ඒතර මෙයා නම් ප්‍රශ්නේ නැහැ sin අනුවර්ණයට ඊට අපි දන්නවා cos එනවා. cos වර්ග x එනවා. ඒක ප්‍රශ්නේ නැහැ. එහෙනම් මෙයා බලමු. p 5 බෙදීම දෙක ඍණ x මොකද වෙන්නේ කියලා බලමු. මෙන්න px මෙයානේ. එහෙනම් දාමු කවුද? x තියෙන හැමදාම 5 බෙදීම දෙක ඍණ x දානවා. නේ? x තිබ්බ දැන 5 බෙදීම දෙක ඍණ x දැම්මා ඍණ 5 තියෙනවා. එයා හරි. මෙතන දාලා දෙක එනවා. දෙකක් x මෙතන දානවා x වෙනකොට කවුද? 5 බෙදීම දෙක ඍණ x දානවා. ඊට පස්සේ මෙතන ධන 5 එකක් එනවා. දැන් මෙතන එනවා කවුද? උත්තරේ ඍණ 5 බෙදීම දෙකක් එනවා. ඍණ x එකක් එනවා. ඒක ඇල්ල හරි. මෙතන දෙකක් 5 කියන්නේ අපිට දෙකක් දෙක වුණා 5 එනවා. අතට දෙකක් 5 වෙනවනේ. දෙකක් 5. මේක මේක වුණාම 5 වෙනවා. 5 ධන 5 දෙකක් 5 ඍණ දෙකක් x එකක් එනවා. මට පුළුවන් විතර ගන්න මේක කවුද? සම්පූර්ණ ගමු ඍණ භාගයක් මෙතන විතර ගත්තාම වෙනවා. කවුද එන්නේ? ඍණ දෙකක් x මෙතන ඍණ 5 එකක්. මෙතන එනවා. දානනේ ධන වෙනවා. දෙකම ධන වෙනවනේ. මෙතන දෙකක් විතර ගත්තාම වෙනවා 5 ඍණ x එකක් එනවා. අන්න. ඒක 5 ඍණ x. වැඩි හරිනේ. මෙතන දෙකට දෙක කැපෙනවා. ඒතර ඍණ මෙතන අපිට උත්තරේ තියෙන්න ඕන කවුද? 2x ධන 5. එයා ඉන්නවා. 2x ධන 5 ඉන්නවා. මේ කවුද? එන්න ඕන x ඍණ 5. 5 ඍණ x තියෙන ඍණක් විතර ගන්න. මෙතන තිබ්බ ඍණ හැම තියෙනවා. ඍණක් විතර ගත්තා. මේ තියෙන x ඍණ 5. අන්න නැවතත් ඍණ ධන වෙලා. උත්තරේ නැවතත් කවුද? 2ක් x ධන 5 වතාවක් x ඍණ 5 එනවා. මේ තියෙන්නේ නැවතත් p xමයි. හරිද මං කියන එක? නැවතත් px. මෙන්න මෙතන px දාගමු. එහෙනම් i සමානයි. දැන් බලන්න මෙතන මම මෙතනම හැදුවේ නෑ වෙනම හදලා මෙතෙන්ට ආදේශ කරා. නැත්තම් වැඩි නිකන් ඇතුළෙම වැඩි අවුල් වෙනවනේ සංකීර්ණයි වගේ. මෙහෙම ගත්තා වෙනම ලස්සනට හැදුවා මෙතෙන්ට ආදේශ කරලා දැම්මා. දැන් කවුද i සමානයි? බිඳුවේ සිට 5 බෙදීම දෙකට මේ තියෙන්නේ cos වර්ග x dx. යට අපිට මෙයත් pxමයි දාගත්තා එහෙනම්. හරි නෙමෙයි? pxම කියලා ආවා. මේ ප්‍රකාශය සුළු කරගෙන ගියා. මෙයා සමානයි p5 බෙදීම දෙක ඍණ x සමානයි අපිට ආවකවද px කියලා. හරිනේ අර දැම්මා ඒක. ඒතර මේක මම දන්නවා මේක 1 මේක 2 කියලා ගත්තා හැකි. එහෙනම් අපිට ඊළඟ දින ප්‍රකාශ වෙනවා එක තම දෙක ගත්තා නම් හරි. මොකද මම දන්නවා හරය එකමයි sin වර්ගයට දාන cos වර්ගයට කීයද? එකයි නේ. එහෙනම් දෙකක් i සමානයි. මොන් දෙන්න එකතු වුනහම sin වර්ග θ ධන නැත්නම් sin වර්ග x තියෙන්නේ. මේක sin වර්ග x ධන cos වර්ග x එනවා. යට px එනවා. මේක dx. අන සමානයි. මේ කවුදනේ? 1යි. එහෙනම් එක දැම්මම මෙතන දෙකෙන් එකෙන් බෙදමු. එහෙනම් i සමාන වෙනවා දෙකෙන් එකක් 1යට px dx කියලා එනවා. කතන්දරේ වෙයිද? ඔතෙන්ට නිකන් වැඩි ලේසි. ඊට පස්සේ මොකද කියන්නේ අපිට? දැන් කියනවා බව අපෝහණය කරන්න ගත්ත පිළිතුරෙන් තමයි මේ සියල්ල ගත්තේ. මෙයයි දෙන්න ගත්තේ. ඒ දෙක එකතු කරලා අපෝහණයක් තා උනේ. අපෝහණය කරනවා. දැන් n i සමානයි 6ක් කියලා 6ක් 5ට ln 4 බව පෙන්වන්න. එතන මෙතනින් පස්සේ එන i සමානයි කවුද එන්නේ? i සමානයි මට දෙකෙන් එකක් එනවා. මම px දාන්නවා. px දාමු. px අපිට ආර දින උඩ px තියෙනවා අනුකල 1යට x ඍණ 5 කවුද තියෙන්නේ? දෙකක් x ධන 5. ඒතර මේක මොකද අපිට කරන්න පුළුවන්? මේ තියෙන භාගයක් නේ. ඒ භාගය දෙකට කඩමු. ඒ කියන්නේ බින්න භාග නේ. බින්න කරනවා. භාග දෙක බින්න කරා. කවුද එන්නේ? දෙකක් x ධන 5 එනවා. a වතාවක් x ඍණ 5 එනවා. ධන b වතාවක් දෙකක් x ධන 5 වෙනවා. එහෙනම් මම බලන්න එක සමානයි. හරියෙන් ගුණ කරමු. a වතාවක් කවුද එන්නේ? දෙකක් x ධන 5 වෙනවා. ධන b වතාවක් x ඍණ 5 වෙනවා. එන x පද දෙපස්ස පද සංගුණ සම කිරීම. දෙපස්ස පද සංගුණක සම කිරීම. හරි දාගන්න. ඊට පස්සේ x පද කවුද x පද? x පද එනවා මේකේ මේ පැත්තේ නෑ මුකුත් දෙකක් k ධන b එනවනේ.
නියත පද මේ පද එකයි මේ කියනවා a5 එකක් මෙතන කවුද ඍණ b5 එකක් දෙපැත්තම බෙදමු 5 ගෙන් කවුද දෙන්නේ 1ට 5 සමානයි a ඍණ b එනවා මේක තමයි මගේ මේක හැටියට එක ගත්තා ඉස්සෙල්ලා මේක 2 මේක 3 නේ එක දෙකක් ගත්තා නේ මේක 3 මේක 4 එහෙනම් 3 4 මොකද එකතු කරපුවාම එනවා උත්තරේ 3ක් a සමානයි 1ට 5 කියලා එහෙනම් 1ට 3ක් 5 සමානයි a කියලා එනවා ඒකයට 3ක් 5 එහෙනම් කවුද දෙන්නේ ඒකයට 3ක් 5 නම් මේ පැත්තේ මෙයාට ගත්තාම b සමානයි කවුද aට දාන්න ඒකයට 3ක් 5 ඒතර මෙතන ඍණ 2යට 3ක් 5 කියලා එනවා හරිද අන්න b ඔය දෙක ගන්න පුළුවන් දැන් මේකේ ඔන්න අපිට එන මේ අනුකලන අවස්ථාව ගමු i සමානයි කවුද දෙන්නේ භාගයේ ඉවත තියෙනවා එයත් එක්ක ඇතුලේ අනුකලනවා කවුද නියතේ දාමු a කියන්නේ අපිට ආවේ කවුද 1ට 3ක් 5 නේ නේ 1ට 3ක් 5 නියතයක් එන්නේ අනුකලනවා 1ට x ඍණ 5 එක අන්න dx ඊළඟට මෙතන ඍණ 2යට කවුද ඍණ 2යට 3ක් 5 අන්න අනුකල කවුද දෙන්නේ අනුකලනවා 1යට 2ක් x දාන 5 dx අන්න දැන් මේක න 3ක් 5 විතරයි 1ට 6ක් 5 අර උත්තරේ කියලා ගන්න පුළුවන් ඉතුරු වෙන්නේ මේක ln මෙතන ඉතුරු වෙනවා කවුද x ඍණ 5 එකක් එනවා මේක සීමාව කවුද තිබ්බේ අපිට බිඳුවේ සිට සීමාව කවුරු හරි තිබ්බනේ බිඳුවේ සිට 5 බෙදීම දෙකට තියෙන්නේ බිඳුවේ සිට 5 බෙදීම දෙකට බිඳුවේ සිට 5 බෙදීම දෙකට තමයි සීමාව බිඳුවේ සිට 5 බෙදීම දෙක තමයි නිශ්චිත අනුකල තියෙන්නේ මේ සෙට් එක බිඳුවේ සිට 5 බෙදීම දෙකට දීලා තියෙන්නේ බිඳුවේ සිට 5 බෙදීම දෙකට අන්න දැන් මෙතන බිඳුවේ සිට 5 බෙදීම දෙකට කියන සීමාව මෙතන එතන දෙකක් ඉතුරු වුණා මෙතනත් ln කවුද එන්නේ දෙකක් x දාන 5 එනවා මෙතන බෙදීම දෙකක් එනවා දෙකක් x ගිය අනුකල දෙකක් නේ රොන් එක කතන්දර නම් මේකත් බිඳුවේ සිට 5 බෙදීම දෙකට දැන් 1ට 6ක් 5 කවුද අපි දාමු 5 බෙදීම දෙක කවුද එන්නේ ln 5 බෙදීම දෙනවා මෙතන එනවා ln කවුද 5 බෙදීම දෙනවා ඍණ 5 බෙදීම දෙකක් එනවා ඒකත් එක බිඳුව දැම්මම ln ඍණ 5 එකක් එනවා ඍණ මේ දෙකට දෙක කැපෙනවා ඇතුළේ එනවා කවුද දාන්න 5 බෙදීම දෙක දැම්මම වෙනවා ln දෙකක් 5 එකක් එනවා ඊළඟ ඍණ කවුද බිඳුව දාන්න ln 5 එකක් එනවා ඔන්න එක තන්දරේ වෙනවනේ නේද මේ ඍණයි ධන වෙලා මෙයාට මෙයා කැපිලා යනවා ln ඍණ 5 තිබ්බට දෙනවා මාපාංකින්ද ln ධන 5 වෙනවා ln ධන 5 ln ධන 5 කැපිලා යනවා ඉතුරු වෙන්නේ කවුද ඇතුලේ ඉතුරු වෙනවා 1ට 6ක් 5 හරි මේක ඉතුරු වෙනවා මේක ln අපි දන්නවා මාපාංගෙ තිබ්බගෙන මේ 5 බෙදීම දෙක බෙදීම කවුද තියෙන්නේ ඍණ නම් තියෙන්නේ බෙදීමක් වෙනවා දෙකක් 5 වෙනවනේ එහෙනම් අන්න උත්තරේ එනවා කවුද 5ට 5 කැපුණා උත්තරේ 1ට 6ක් 5 ln 1ට 4ක් ඒ කියන්නේ ඒක ධනනේ එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් නිකම් 1ට 4යි ඔන්න ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන් එහෙනම් සරලයි වැඩි නේද ලොකු දෙයක් නෑ සුළු කිරීම ඉතාම පැහැදිලිව හිමීට කරන්න හරි පැහැදිලිද ඒතර අර අපි මේක කරන්න ඕන හැම පියවරක්ම පැහැදිලිව පේන විදියට හරිද පැහැදිලිව නිදහසේ ගන්න හදුවන ඉවරයි හරි අපි ලකුණු ටික දාමු ඒත් එක්ක මේක එකක් කරමුනේ හරි මේකෙන් නම් බලමු මොකද්ද අපි කරේ මේක අපි දන්නවා x ඍණ 5 දෙකක් x ධන 5 මෙන්න මේ තීරිය පාවිච්චි කරලා මේක පිළිහිටවන්න තිබ්බ අනිවාර්යයෙන්ම මේක සාධනය කරන්න ඕන සාධනය කරලා ඒක ඇසුරෙන් මේ ආදාන කරලා තිබ්බ එහෙනම් මම මොකදන්නේ a තියනවා කියන්නේ මෙතන a ඍණ x ඍණ ඕන x තියෙන හැමතැනම එහෙනම් මම දානවා මොකද මේකෙම ඇදෙන 5 බෙන් 2 නේ x තිබ්බ හැමතැනම 5 බෙන් 2 දාලා ඒකෙන් නැවතත් මෙතන px වෙන බව පෙන්නවා px වෙනම හදලා හරිද අර px නැවත ආවා අන්න එතකොට එයාව ආදේශ කරා මෙතෙන්ට ඒකෙන් මම ගත්තා sin 5 බෙදීම 2 ඍණ x sin 5 බෙදීම 2 ඍණ x කවුද දෙන්නේ sin 90 ඍණ θ අපි දන්නවා cos θ එහෙනම් මේකේ cos වර්ග θ එනවා නේ cos වර්ග x එනවා ඒතර මේ cos වර්ග dx ආවා මෙතන px එහෙමම මේක සමාන වුණා අපිට යාට නේද දෙකක් i සමානයි මම මේකේ මට ඕන වුණා මෙන්න මේ උත්තරේ ගන්න එහෙනම් මම දැක්කා මෙතන තියෙන sin වර්ග x මෙතන තියෙන cos වර්ග x උන් දෙන එකතු කරා නම් හරේ සමාන හින්දා උඩ එකක් වෙනවා අන්න ඒ අවස්ථාවෙන් මේක ගන්න පුළුවන් දැන් මෙතන මම දැක්ක ඊට පස්සේ මොකද වෙන්නේ අන්න මෙතන භාග දෙකක් තියෙන එහෙනම් මට පුළුවන් බින්න භාග කඩලා ගාන හදන්න අන්න එනම් බින්න භාග දෙක කරුවා එකක් ආවා a සමානයි 1ට 3ක් 5 ආවා b සමානයි නේ දෙකක් ඇඩ් 2ට 3ක් 5 ආවා ඒක i සමානයි මෙන්න මේ කොටස ආවා ඒත් එක්ක මම මොදරේ මේක 6ක් 5 තිබ්බ හින්දා 3ක් 5 විතර අරගෙන අන්න සාධකයක් ගත්තා දැන් මෙතන මට පේනවා දෙකක් x ගේ අනුකලනය දෙක වුණා මෙතන නේ මේ ඔක්කොම ln ආවේ ඒතර ඒත් එක්කම සීමා මම ආදේශ කරන ආදේශ කරන ln 5 කියන්නේ මෙතන ඍණ 5 තිබ්බේ ඍණ 5 කියන්නේ මොකද්ද තේරුමක් නැහැ මාපාංගිනේ තියෙන්නේ
මාපාංගෙ දින මාපාංගෙ දින කියන්නේ මොකදනේ? මාපාංගෙ දිනවා කියන්නේ එයා ධනමයි. එහෙනම් ධන 5ට ඍණ 5 මෙතන ඍණ ln 5 ඍණ ධන වෙනවා. ධන ln 5 කැපිලා ගිහිල්ලා මෙතන ඉතුරු වෙනවා. ඍණ 2ක් 5 මෙතන ඍණ 5 බෙන් දෙක මම ගත්තා. ඒක මාපාංගිත ධන අවස්ථාව. මේකෙත් ධන අවස්ථාව. නම් බෙදුනහම ලස්සන්ට 1 6ක් 5 ln එනවා කවුද? 4න් එකක්. ඒතර සරල වැඩක් ගාන 40 වරුණාට පස්සේ අපි ලකුණු ටිකක් බලමු. ලකුණු ඒ කොටසට ලකුණු දෙදෙනා මෙන්න මේක ආදේශ කිරීමට මෙයාට 5යි. හරි. ඊට පස්සේ මෙතන මෙන්න මෙයා මේක මෙතෙන්ට මෙන්න මේක දැමීමට 5යි. ඊට පස්සේ මෙන්න මෙයා හදලා පෙන්වීමට ලකුණු දෙලා තියෙන්නේ 10ක් දීලා. px සමාන කියලා පෙන්වීමට 10ක් දීලා. හරි. එතන සම්පූර්ණ ලකුණු 20ක්. 5යි 5යි 10යි එතන 20 හැරෙන එතන 20ක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ දෙක එකතු කිරීමට එක ධන දෙක එකතු කිරීමට 5යි. හරි. ඊට පස්සේ මේ උත්තරය ගැනීමට 5යි. ඊට පස්සේ මේක බින්න භාග කරනවට ලොකු ලකුණක් දීලා නැහැ. හරි. බින්න භාග කරලා මෙන්න මේක මේ දෙක හොයනවට මේ දෙකට 5 දෙකක්. හරි. 5 දෙකක් දීලා ඒක ආදේශ කරලා බින්න භාග කරනවට තමයි බින්න භාග වෙන තමයි ඒක දීලා තියෙන්නේ. මේක ආදේශ කරලා මෙන්න මේක දානවට ලකුණු 5යි. අනුකලනයේ සහ දැනුමට ලකුණු 5යි. ඊට පස්සේ 1ට 6ක් 5 අරගෙන මෙන්න මෙහෙම සුළු කරනවට ලකුණු 10ක් දීලා. එතෙන්ට 5යි. 5ක් දීලා. ඊට පස්සේ මෙන්න මේ උත්තරේ ගන්නවට ලකුණු 5යි අඩු කිරීම දාලා ගන්නවට. ඊට පස්සේ මේ අවසාන උත්තරේ ලකුණු 5යි. ඔය විදිහට ලකුණු එතෙන්ට 30ක ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. හරිද? ලකුණු 30ක්. ඕක තමයි ලකුණු දීලා තියෙන විදිහ. හරිද? හරියට වැඩේ කරන 1 2 3 4 5 6 හරිනේ. ලකුණු 30 හරි. ඒතර ඔන්න විදිහට ලකුණු දෙන්න. මේවට ලකුණු දීලා නැහැ. මේවට එකපාර උත්තර ගත්තා ලකුණු හම්බෙනවා. ඒක එකපාර ගන්න බෑනේ. නේද? ඒතර x සමානයි 5 දාලා පැත්තක කටු වැඩේ කොලේ හදලා තිබ්බා ලකුණු හම්බෙනවා. ඒ කියන්නේ හරිද? ඒතර යාලා බලාපොරොත්තු වෙන්නේ බින්න භාග කිරීම නෙවෙයි. මෙන්න මේ දැනුමට තමයි ලකුණු ටික දීලා තියෙන්නේ. හරිද? ඒතර මේක ආපුවාම බින්න භාග කරන්න ඕන කියලා තේරෙන්න ඕන. හරිද? බින්න භාග කරන්න ඕන කියලා තේරෙන්න ඉපේ. අන්නේ කතන්දර වලට ලකුණු හම්බෙනවා. හරි? හරි එහෙනම් තර මේ 2014ත් හරි. ඒතර මේක අපි 2025 ඉඳන් 2014 කරලා දෙනවා. මේ ටික බලන්න. බලලා අපි ඊළඟට පටන් ගන්නවා. ඒකතල බලයි දෛශිකයි ගානහ පටන් ගන්නවා ඊළඟ මාසෙ ඉඳන්. ඒ ටික වලට මම දානවා. ඒ ටික කරගෙන යන්න ඕන පිළිවෙලට. හරි අපි වැඩි ඉවර කරනවා.